අද ඉර හොඳට පායපු හරි ලස්සන දවසක්. අපි අද ගමනක් යන්න ලෑස්ති වුණා. ඒ නැගෙනහිර පළාතේ ඉඳන් උතුරු මැද පළාතට. ඔයාලා බලයි මේ මොකක්ද කියලා. ඉතින් අපි යන්න හදන්නේ පදියතලාවේ ඉඳලා පොළොන්නරුවට. හැබැයි පැයක් වගේ පොඩි කාලයකින්. බලමුකෝ අපි කොහොමද යන්නේ කියලා. ඒ තමයි මහඔයට ගිහිල්ලා පොළොන්නරුව යන පාරේ අරණගංවිලට යන පාරෙන් තමයි මේ ගමන යන්නේ. ඉතින් මේ ගමන යනකොට ඉර හොඳට පායලා තිබිච්ච හින්දා මේ පරිසරේ වටපිටාව සුන්දරත්වය විඳ ගන්නත් අපි අමතක කරේ නෑ. බලන්නකෝ කොළ පාටින් ලස්සනට තියෙන විදිහ නේද? මේ අපි යන්න හදන්නේ මහසෙන් රජතුමා මහා දාරගල්ල වැව කියලා හඳුන්වපු මහා පරාක්‍රම වගේ රජවරු ප්‍රතිසංස්කරණය කරපු ඌව කඳුවැටි වලින් පටන්ගෙන ගලාගෙන ආපු ජලධාර හරස් කරපු මාදුරු ඔය ජලාශය නරඹන්න. කිලෝමීටර 137ක් දිග මේ ඔය හරස් කරලා තමයි මේ ජලාශය නිර්මාණය කරලා තියෙන්නේ. මහා ඔයේ ඉඳලා එනකොට කිලෝමීටර 34ක් විතර ගියාම අපිට ගුරු පාරක් හම්බෙනවා. එතන හොඳ බෝඩ් එකක් දාලා තියෙනවා අපිට හැරෙන්න ඕනේ තැන. ඊට පස්සේ එතනින් හෙල්ලා කිලෝමීටර 3-4ක් ගියාම තමයි මේ ජලාශය දැක ගන්න පුළුවන් වෙන්නේ. ස්වභාවික සුන්දරත්වය විතරක් නෙමෙයි ස්වභාවික පරිසරයට උරුමකම් කියන සතු විශාල ප්‍රමාණයක් ඔයාලට පරිසරයක දකින්න පුළුවන්. ඒ වගේම තමයි මෙහාට එනවා නම් අවසර පත්‍රයකුත් ගන්න ඕන. කලින් කෝල් කරලා මේ වලින් දැනුවත් කරලා ඔයාලට එන්න පුළුවන්. දවස්වලත් එන්න පුළුවන්. ඒ වගේම තමයි දාඩිවල සහ කන්දගම කියන කඳු දෙක අතර යා කරලා තමයි මේ විශාල වැව් බැම්ම නිර්මාණය කරලා තියෙන්නේ. කිලෝමීටරයක් විතර දිග මේ වැව් බැම්ම පයින් ඇවිදගෙන යනකොට මේ අතීතයේ රජවරු මේ නිර්මාණ කෙසේ කරාද කියන එක හරිම පුදුම සහගතයි. වර්තමානයේදී මහවැලි ව්‍යාපෘතියේ කොටසක් ලෙසත් මේ හඳුන්වනවා. ඉතින් මෙය නැගෙනහිර පළාතේ ජීවත් වන ජනතාවට සහ උතුරු මැද පළාතේ ජීවත් වන පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්ත කණ්ඩිය පැත්තේ ජනතාවගේ කෙත්තතු සාර කරන්නත් මෙම ජලාශය දායක වෙනවා. පවුල හැමෝම එකතු වෙලා ගියපු ගමනක් හින්දා අපි මේ පරිසරයේ අසිරිය හොඳට විඳගත්තා. බලන්නකෝ ඉර පායලා තියෙන හැටි දවල් වෙනකොට අවුව රස්නේ තෙහෙට්ටුව දැනෙනවා. හැබැයි මේ පරිසරයේ සුන්දරත්වය හින්දා ඒ සියල්ල අමතක වෙනවා. ජලාශයේ මැදින් ඔයාලට පාරක් වගේ පේනවා. වතුර අඩු වුණාම මේ පාරත් පාවිච්චි කරනවා. මේ අසල තියෙන මාදුරුවය කැම්ප් එකට යන්න. ඒ කියන්නේ මාදුරුවේ කැම්ප් එකට මේ ඩෑම් එකේ ඉඳලා එච්චර දුරක් නෑ. බලන්නකො මේ බුදු පිළිම වහන්සේ හරිම විරාජමාන වැව් බැම්ම දිහා බලාගෙන ඉන්න විදිය. ඒ කියන්නේ මේ වැව් බැම්ම හදපු නිර්මාණකරුවන්ට ආශිර්වාදයක් තකා මේවා නිර්මාණය කරා කියලා තමයි කියන්නේ. මේ සුන්දරත්වය බලලා අපි ආපහු ඉක්මනින් එන්න ලෑස්ති වුණා. මොකද අවසර වෙනකොට මේ ප්‍රදේශයට හරිම රස්නේ. ඒ අතරමඟ මහරහතන් වහන්සේලා වැඩ හිටපු ආරාමයක් හම්බ වුණා. ඒකට කියන්නේ හිනන්නේගල ආරාමය කියලා. මේ ආරාමය අතීතයේ මහරහතන් වහන්සේලා බවුන් වඩන්න පාවිච්චි කරා කියලා තමයි කියන්නේ. පුරාවිද්‍යාත්මක මෙන්ම පාරිසරිකවත් විශාල වැදගත්කමක් මේ ආරාමයට තියෙනවා. ඉතින් මේ ආරාමයේ ලස්සන විශාල පියස්සකින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. චෛත්‍ය රජාණන් වහන්සේ කෙනෙක් ගඩොලින් පමණක් මැටි සහ ගඩොල් වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙනවා. ඒ චෛත්‍ය රජාණන් වහන්සේට කිසිම දවසක වෙහි බිඳුවක්වත් පතිත නොවෙන්න මෙම පියස්ස උපකාර වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවටත් කිසිම වතුර බිඳුවක්වත් කොච්චර වැස්සත් වැටෙන්නේ නැහැ. ඒකත් මේ පියස්සෙන් තමයි ආවරණය කරන්නේ. බ්‍රාහ්මීය වගේ අකුරු වලින් කොටපු ලිපි ප්‍රමාණයකුත් මෙහි දක්නට ලැබෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ ආරාම නිදන් හොරු වගේ කට්ටිය කඩලා බිඳලා විනාශ කරලා දාලා තියෙනවා. ඒ වගේ නටබුනුත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි බලන්නකො මේ කන්දොලට ඇවිල්ලා තියෙන කවුද කියලා. එයාලා ඇවිල්ලා මේ පරිසරයේ අපි ආව බව සලකුණු කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින්
ඒ අතරතුර පාර දෙපස හොඳින් බලාගෙන යනකොට මෙන්න මේ වගේ කට්ටියත් අපිට හම්බ වුණා. මේ පාර දිගේ දිගටම එනකොට වහව උණු වතුර වලින් හම්බෙනවා. ඒ වගේ අසිරියත් බලා ගන්න පුළුවන්. අපි ගියේ මෙන්න මේ අපේ පුංචි වාහනේ.